ඉතින් අද සුබ දවසක් කියලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හුඟ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. ඒ තමයි සුන්දර ජපානයේ ජොබ් එකක් හීනයක් වෙලා තියෙන ඔයාලගේ. හීනය කොහොමද හැබෑ කරගන්නේ කියන එක ගැන. හුඟ දෙනෙක් වැරදි ඒජන්සි වලට අහු වෙලා බොරුවට සල්ලි දීලා සල්ලි නාස්ති කරන් ඉන්න වෙලාවක මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ කොහොමද ඔයාලට ජොබ් එකක් නොමිලේම හොයාගන්නේ කියන එක වගේම කොහොමද විශ්වාසවන්ත ඒජන්සියක් හොයාගන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එකේ මුලින්ම රැඳී ඉන්න ඔයාලගේ හීනෙට යන්න මම පාර කියන්නම්. ඒ වගේම මගේ channel එකත් subscribe කරගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් good video කියලා comment එකක් දාගෙන යන්න. යාළුවන්ටත් වීඩියෝ එක share කරගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද ඔයාලගේ හීනය සැබෑ කරගන්නේ කියන එක ගැන. ඉතින් passport එක online ගන්න විදියේ ඉඳන් විවිධ රටවල ජොබ් හොයාගන්නේ කොහොමද කියන එක ගැන මගේ channel එකේ දාලා තියෙනවා. මගේ channel එකෙන් ඒවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමම මම ඔයාලට කියනවා මොන වගේ ශ්‍රේෂ්ඨද මෙන්න මේ ජපානයේ රැකියා අපිට තියෙන්නේ කියලා. ඔයාලා තාක්ෂණික ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් තාක්ෂණික පුහුණු විදිහට යනවා නම් ඔයාලා ජපානයට යන්න පුළුවන්. ඒ වගේම හෙද ශ්‍රේෂ්ඨ නැත්නම් නර්සින් පැත්තට යනවා නම් ඔයාලට යන්න පුළුවන්. ඒ වගේම කුෂිකාර්මික ඇග්‍රිකල්චර් පැත්තට යනවා නම් ඔයාලට යන්න පුළුවන්. ඒ වගේම හෝටල් ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් සංචාරක ශ්‍රේෂ්ඨ නියලන කෙනෙක් නම් ඔයාලට අන්න ඒ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් රැකියා රාශියක් තියෙන අපි බලමු වීඩියෝ එක කොහොමද ඔයාලා මෙන්න මේ රැකියාව වලට අයදුම් කරන්නේ සහ කොහොමද මෙන්න මේ කියන්නා වූ රැකියා ටික හොයාගන්නේ කියන එක ගැන. ඉතින් ජපාන් රැකියාවක් හොයාගන්න විශ්වාසවන්තම එක ක්‍රමයක් තමයි SLBFE වෙබ් අඩවිය. එහෙම නැත්නම් විදේශ සේවා නියුක්තිකාරයන්ගේ වෙබ් අඩවිය. මම පල්ලෙහා link එකක් දාලා තියෙනවා SLBFE වෙබ් අඩවිය. නැත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරයන්ගේ වෙබ් අඩවිය. කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලා. ඉතින් ඒක බලලා මෙන්න මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරයන්ගේ වෙබ් අඩවියේ අපි ලියාපදිංචි වෙන්න ඕනේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරයන්ගේ ජපානයේ රැකියා සොයා ගන්න තැන තමයි මෙන්න මෙතන. මම පල්ලෙහා description එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට මෙතනට එන්න පුළුවන්. මෙන්න මේ තමයි දැනට රජය යටතේ ක්‍රියාත්මක වන ජපානයට අපිට යන්න පුළුවන් අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන අපි SSW වර්ෂණ ගැන කතා කරනවා නම් ඒක ඉස්සරහට ගිහිල්ලා මේ තියෙනවා ශ්‍රී ලංකාව හා ජපානය අතර අත්සන් කර ඇති සහයෝගිතා ගිවිසුම අනුව තමයි අපිට මෙන්න මේ රැකියාව වලට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ඒ රැකියා හිමි වෙන ශ්‍රේෂ්ඨ ගැන දාලා තියෙනවා. මේ තියෙන්නේ ship and building and shipping machinery industry ඒ වගේම industry 14ක් දාලා තියෙනවා. ඒ වගේම රැකියා අපිට අයදුම් කරන්න පුළුවන් ආකාරය මෙන්න මෙතනින් දිස් වෙනවා. ඒ වගේ මෙතනින් චුට්ටක් මෙහෙම යටට ගියාට පස්සේ සීමා වාසික තාක්ෂණ පුහුණු ලාභ ව්‍යවස්ථාන කියලා TITB කියලා තියෙනවා. ඉතින් ඒක යටතේ රැකියාවල මතව ගන්න කොහොමද කියලා මෙන්න මෙතනින් තියෙනවා. ඉතින් අපි මේක උඩ මෙන්න ක්ලික් කරාට පස්සේ අපි ඒ අදාළ තැනට ගෙනියනවා. මෙතන තියෙනවා සම්පූර්ණ විස්තරේ මේවට කොහොමද අයදුම් කරන්න කියලා. මේ සම්පූර්ණ විස්තරය මම ඩිස්ක්‍රිප්ෂන් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. හුඟක් අය ජපාන් යන්න ගිහිල්ලා හොර ඒජන්සි වලට අහු වෙලා තමන්ගේ ජපාන් සිහිනය බොඳ කරගන්නවනේ. ඉතින් මම අද ගෙනාවා කොහොමද විශ්වාසවන්ත ඒජන්සියක් එහෙම නැත්නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරයන්ගේ ලියාපදිංචි විශ්වාසවන්ත ඒජන්සියක් හොයාගන්න කියන එක ගැන. ඉතින් මගේ description link එකක් දාලා දෙනවා. link එකෙන් ගියාට පස්සේ ඔයාලා මෙතෙන්ට ගෙනවා. මෙතනින් තියෙනවා valid date එක. ඒ ඒජන්සියේ valid date එක නැත්නම් ඒ ඒජන්සියේ වළංගු කාලය කොහොමද කියලා ලියාපදිංචි වළංගු කාලය. ඉතින් මෙතනින් අපිට විශ්වාසවන්ත ඒජන්සියක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට කෝල් කරන්නත් පුළුවන්. මෙතන ලිස්ට් එකක් තියෙනවා. ඉතින් මේ ලිස්ට් එකෙන් බලලා විශ්වාසවන්ත ඒජන්සියක් තෝරගන්න කියලා ඔයාලගෙන් මම ඉල්ලනවා. ඉතින් හුඟක් අය මගෙන් අහපු දෙයක් තමයි ලංකාවේ ඉඳන් අපිට ජපානයේ වෙබ්සයිට් එකකට අයදුම් කළා. ජපානයේ වෙබ්සයිට් එකක් කරා ජපානයේ රැකියාවක් හොයාගන්න පුළුවන්ද? ඒ වගේම එහෙම වෙබ්සයිට් තියෙනවද විශ්වාසවන්ත කරන්න පුළුවන් කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් ගෙනාවා එහෙම වෙබ්සයිට්. ඉතින් එහෙම වෙබ්සයිට් එකක් කරා අපි ජපාන ජොබ් එකකට ලංකාවේ ඉඳන් අයදුම් කරොත් ඔයාලට මෙහි ඉඳන්ම එහෙ ජොබ් එකක් හොයාගෙන එහෙට කෙලින්මම යන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද අන්නේ විශ්වාසවන්ත ජපාන් වෙබ්සයිට් කියලා. එකක් තමයි මේ Gajini Pot කියන වෙබ්සයිට් එක. මෙතනින් jobs කියලා එකක් තියෙනවා. මේ jobs කියන එක උඩ මේ ක්ලික් කරාට පස්සේ අපිට අදාළ ශ්‍රේෂ්ඨය අපිට තෝරගන්න පුළුවන් මොන වගේ job එකක්ද ඔයාලා හොයන්නේ. full time job එකක්ද part time job එකක්ද ඒ වගේ මොකක්ද හොයන්නේ කියලා මෙතනින් පෙන්නනවා. ඉතින් ඒක තමයි එක වෙබ්සයිට් එකක් Gajini Pot jobs කියන එක. මේක උඩ ඔයාලට සර්ච් කරලා ඔයාලට කැමති දෙයක් කැමති job එකක් හොයාගන්න පුළුවන්. ඉතින් බලමු මොකද්ද ඊළඟ වෙබ්සයිට් එක කියලා. ඉතින් අනිත් වෙබ් අඩවිය තමයි jobs in Japan කියන මෙන්න මේ වෙබ් අඩවිය. මේකෙන් අපිට පුළුවන් අපි කැමති ශ්‍රේෂ්ඨය කැමති job category එක අපිට තෝරගන්න. මෙතන ඕන එකක් තියෙනවා ITද, ඔයාලා කැමති hotelsද, ඔයාලා කැමති technicianද ඒවා තියෙනවා. ඉතින් ඒකෙන් අපි කැමති job location එකක් තෝරගන්නත් පුළුවන් කොහෙද කැමති කියලා. ඊළඟට search කියලා දෙන්න. ඉතින් එතනින් පුළුවන් ඔයාලට ජපානයේ රැකියාවක් මේ jobs in Japan කියන වෙබ් අඩවියෙන් හොයාගන්න.
ඉතින් අනිත් විශ්වාසම් වෙබ් අඩවිය තමයි daijob.com කියන මෙන්න මේ වෙබ් අඩවිය. මේ වෙබ් අඩවිය දාලා තියෙනවා job categories in Japan. ජපානයේ දැනට තියෙන job රාශියක්. ඉතින් මේ job වලින් අපි කැමති රැකියාවකට අපිට ආයුධම් කරන්න පුළුවන්. ඉතින් අනිත් වෙබ් අඩවිය තමයි මෙන්න මේ career cross කියන මෙන්න මේ ජපාන් වෙබ් අඩවිය. ඉතින් මම දැන් ජපාන හීනේ ඔයාලගේ හැබෑ කරගන්න පුළුවන් ආකාරය ආනම කිව්වනේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක හොඳ නම් good video එක කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරගෙන යන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලගේ හීනේ පාට කරන වීඩියෝ මම ඔයාලට ගේන. ඒ වගේම මේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මම තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලගේ හම්බෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔයාලට සුබ දවසක් වේවා. ජය වේවා. වගේම ඔයාලගේ විදේශගත වීම හීනත් ඉක්මනින් හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.